Hi, welcome to my YouTube channel. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා කඩදාසි YouTube channel එකට. ඉතින් ඔන්න කඩදාසියෙන් හදන මෙන්න මේ මල් ටික හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මෙතන මෙන්න මේ විදිය සම්පූර්ණ A4 කොලයක් අරන් තිනවා. ඒක මෙන්න මේ විදියට දිග අතට තියාගෙන අපි මෙන්න මේ විදියට සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට සමාන කොටස් තුනකට බෙදාගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහ අච්චුවක් ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ අච්චුව පාවිච්චි කරලා අපි මේක අඳ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ කොටස් ටික මෙන්න මේ විදිහට වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට කපා ගන්න. මල් පෙති ටික සේරම මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ මෙන්න මෙතනින් කොටසක් මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කලින් නවරණ මේක කපා ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකට ඇලවිලා තියෙන මල් පෙති ටික මෙන්න මේ විදිහට වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් කහ පාට පැන්සලක් අරගෙන මෙන්න මේ විදිහට ඉරි ටිකක් අඳින්න. මේක අපි හැම බෙත්තටම එකතු කර ගන්නවා. මේකට ඔයාලට තැඹිලි පාට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ගත්ත කොලේට වඩා ටිකක් තද පාට පැන්සලක් අරගෙන මෙන්න මේ විදිහට මේක ඇඳ ගන්න. මම මේක A4 කොල පාවිච්චි කරලා තමයි මේ විදිහට මල් ටික හදාගන්නේ. මේ ක්‍රමයටම ඔයාලට ෆෝම් ෂීට් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට නෙළුම් මල් ටිකක් හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා හදාගත්ත පෙති ටික මෙන්න මේ විදිහට හැඩ කරලා හදාගන්න ඕනේ. ඒකට ඔයාලට කතර පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට උඩ කොටස ටිකක් කුල් හැඩයට එන විදිහට හදාගන්න. මේක ඔයාලා අර පන්සලෙන් ඇඳගත්ත පැත්ත උඩ පැත්තට හිටින විදිහට තමයි අපි මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට අනිත් පැත්තට හරවලා මුලින් අපි අර කපාගත්ත කොටස දෙනවනේ. අන්න ඒ කොටස මෙන්න මේ විදිහට අලවලා අපි මල් පෙත්තේ හැඩය එන විදිහට මෙන්න මෙහෙම හදාගන්නවා. ඒ විදිහට අපි පෙති ටික හදාගත්තට පස්සේ මලේ මැද කොටස මෙන්න මේ විදිහට තමයි අපි හදාගන්න ඕනේ. ඒකට මෙන්න මේ විදිහට කඩදාසි තීරුවක් අරගෙන ඒක මෙන්න මේ විදිහට නවාගෙන ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට මෙන්න මේ විදිහට අපි කපා ගන්නවා. දැන් ඔයාලා ෆෝම් ෂීට් වලින් වගේ මේක හදනවා නම් ඔයාලට පුළුවන් ෆෝම් ෂීට් වලින් මේක කරන්න. හැබැයි ෆෝම් ෂීට් වලින් කපද්දී මෙන්න මේ කොටස හදද්දී පොඩි කොටස් වලට තමයි අපි මේක කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩි රේණු වගේ එන විදිහට හදා ගන්න ඕනේ. ඒකට මෙන්න මේ විදිහට වතුර ටිකක් ස්ප්‍රේ කරලා ටිකක් වෙලා පෙඟුනට පස්සේ හිමීට මෙන්න මේ විදිහට අපි ඒක ගුලි කරනවා එකින් එක. මෙන්න මේ විදිහට ගොඩක් හිමීට කරන්න ඕනේ. මොකද මේක ඉරෙන්න පුළුවන්. එහෙනම් බොහොම හිමීට මෙන්න මේ විදිහට අපි ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මලේ මැද කොටසටම අපි මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් වලින් රවුමක් කපලා ඒකත් අපි එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පොඩි රවුමක් මෙන්න මේ විදිහට කපලා අපි ඒකත් එකතු කරගන්න ඕනේ. මේ විදිහට කාඩ්බෝඩ් රවුමේ මැදින් අපි පොඩි සිදුරු ටිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට නෙළුම් මලේ තියෙන මැද කොටස වගේම හා සමාන කොටසක් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි අර හදාගත්ත කොටසට කහ පාට එකතු කරගන්නවා. මම මේ විදිහට කහ පාට ෆැබ්‍රික් පේන්ට් තමයි පාවිච්චි කරන්නේ. මලේ නටුව විදියට මෙන්න මේ විදියට කඩදාසියෙන් හදාගත්ත කොටසක් මෙන්න මෙහෙම එකතු කරගන්නවා. මේක හයිය මදි වගේ නම් මේක ඇතුළට ඔයාලට කම්බියක් උනත් එකතු කරලා මේකේ හයිය චුට්ටක් වැඩි කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි මේකට මෙන්න මේ විදිහට දුඹුරු පාට එකතු කරගන්නවා. ඊළඟට මේ අපි කලින් හදාගත්ත පාට කරගත්ත කොටස් එහෙම වේලෙනකම් මෙන්න මේ විදිහට මේකේ කොලේ මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. මුලින්ම අපි මෙන්න මේ විදිහට නවාගෙන මෙන්න මේ හැඩේ තියෙන එකක් තමයි අපි අච්චු විදිහට පාවිච්චි කරන්නේ. උඩින් ටිකක් ලොකු යටට යනකොට චුට්ටක් පොඩි වෙන විදිහට මෙන්න මේ හැඩයට අච්චුවක් කපාගෙන ඒකෙන් මෙන්න මේ විදිහට කොටස් ටික අපි ඇඳගෙන කපා ගන්නවා. එක A4 කොලයක් දෙකට නවලා ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට එක කොලයකට ගන්නෙ. එතකොට එක A4 කොලයකින් මම කොල දෙකක් හදලා තියෙනවා. මේ විදිහට හදාගත්ත කොලේ ඉතුරු භාගයෙන් තමයි මෙන්න මේ විදිහට ඊළඟ කොලේ මම මේ විදිහට හදාගන්නේ. ඊට පස්සේ අපි ඇඳගත්ත කොටස් ටික මෙන්න මේ විදිහට කපා ගන්නවා. මෙන්න මේ විදිහට කොටස් ටික සේරම අපි කපා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි මේ කොටස් ටික අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මුලින්ම කොටස් දෙකක් මේ විදිහට අරගෙන එක කොටසක මෙන්න මේ විදිහට ගම් ටිකක් ගාලා කෙලවරේ මෙන්න මේ විදිහට ධාරේ විතරයි මෙන්න මේ විදිහට ගම් ටිකක් ගාලා ඒකට උඩින් තව කොටසක් තියලා මෙන්න මේ විදිහට අලව ගන්නවා. කොටස් දෙක එකතු කරලා මේ කොටස් ටික සේරම මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක එකතු කරලා හදාගත්ත කොටස් ටික හොඳට වේලුණාට පස්සේ මෙන්න මේ විදිහට දිග ඇරලා ආයෙ පාරක් අපි එකතු කරගන්නවා. මේ වගේම තව කොටසක් මෙන්න මේ විදිහට ආයෙ පාරක් එකතු කරගන්නවා. ඒ විදිහට අපි කොටස් ටික සේරම එකතු කරගන්න ඕනේ. මෙන්න මේ වගේ රවුමක හැඩයක් අපිට හදාගන්න පුළුවන් වෙනකන් අපි මේ කොටස් ටික සේරම එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට කොටස් ටික සේරම එකතු කරගත්තට පස්සේ අවසාන කොටස අලවන්න කලින් අපි මේකේ මෙන්න මේ විදිහට රේඛා ටිකක් ඇඳ ගන්නවා. ඒක මම ටිකක් තද පාට කොළ පාටකින් තමයි මේ විදිහට ඇඳගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අවසාන කොටසත් එකතු කරලා මේ විදිහට කොලේ හදාගන්න. ඊට පස්සේ ඒක හොඳට වේලුණාට පස්සේ මෙන්න මේ විදිහට පොඩි පැත්තෙන් ටිකක් ලං කරලා මේ විදිහට මැදට රවුමට වගේ එන විදිහට හදාගන්න ඕනේ. මැද කොටසට මෙන්න මේ විදිහේ රවුමක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක පිටිපස්ස හැරෙවුවට පස්සේ මෙන්න මේ විදිහේ දාර ටිකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට අත තියලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් නවා ගන්න ඕනි. එතකොට තමයි අපිට කොලේ හැඩය හරියට ලස්සනට ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට කොලේ හැඩය අරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක වටේට මෙන්න මේ විදිහට රැලි වගේ එන විදිහට මෙන්න මෙහෙම කපා ගන්න. ඊට පස්සේ මේ නටු කොටස දැන් හොඳට වෙයිලා තියෙන්නේ. අපි ඒ කොටස එකතු කරගන්නවා මේ කොලේට. ඉතින් මෙන්න මේ විදිහට තමයි කොලේ හදාගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලින් හදාගත්ත මලේ කොටස් ටික එකතු කරලා මල අපි මෙන්න මේ විදිහට හදාගන්නවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මලේ මැද කොටස හදාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මලේ පෙති ටික වටේට එකතු කරලා මල සම්පූර්ණයෙන් හදාගෙන ඉවර කරගන්න. මුලින්ම මෙන්න මේ විදිහට කොටස් දෙකක් දෙපැත්තෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආය කොටස් දෙකක් මෙන්න මේ විදිහට ඊට පස්සේ ආය දෙපැත්තෙන් එකතු කරගන්නවා. මුලින්ම අපි මෙන්න මේ විදිහට කොටස් හතරක් එකතු කරලා ඊට පස්සේ පෙති දෙක අතරින් යන විදිහට තමයි ඊළඟ කොටස් හතර එකතු කරගන්නේ. ඒ විදිහට අපි හදාගත්ත කොටස් සේරම එකතු කරගෙන මෙන්න මේ විදිහට මල හදාගන්නවා. ඊට පස්සේ මේක චුට්ටක් එක ගොඩේ වගේ තියනවා නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඈත් කරලා මෙන්න මේ විදිහට මල සම්පූර්ණයෙන් හදාගෙන ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කලින් හදාගත්තු නටුව කොටස එකතු කරලා මල සම්පූර්ණ කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මල් ටිකයි කොළ ටිකයි සේරම හදාගෙන ලස්සන නෙළුම් මල් ටික හදාගෙන ඉවර වුණේ. ඉතින් ඔන්න අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් ලස්සන නිර්මාණයකින් ආයෙත් දවසකින් එනකම් කඩදාසි අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.